ඊළඟට working set කියලා කියන්නේ. working set in memory. ඒ කියන්නේ working set එක කියලා කියන්නේ මොකක් හරි process එකක් run වෙනකොට නිතර නිතර ඕන වෙන page ටික අන්න ඒ ටිකට තමයි කියලා කියන්නේ working set එක කියලා කියන්නේ අන්න ඒකට. මොකක් හරි process එකක් ක්‍රියාත්මක වෙනකොට නිතර නිතර පාවිච්චි කරන page ටික. මෙන්න මේ ටික RAM එකේ තියාගන්න එක තමයි working set එක කියලා කියන්නේ. working set එක කියලා කියන්නේ process එකක් ක්‍රියාත්මක වෙනකොට නිතර නිතර ඕන වෙන page ටිකට මේ ටික තියාගන්නේ RAM එකේ. එතකොට RAM එකේ තියාගත්තාම අර අපි කලින් කතා කළා page fault කියලා එකක්. අපිට නිතර නිතර ඕනේ page එකක් අපිට RAM එකේ නැතුව secondary storage එකෙන් හොයලා ගෙන්න ගන්න වෙනකොට අපිට ගොඩක් වෙලා යනවා. ඒකින්ද අපිට අපේ program එක slow වෙනවා. ඒකින්ද අපි අපේ working set එක හැම වෙලාවෙම තියාගන්නේ RAM එකේ. එතකොට working set එකේ විශේෂත්වය තමයි ඒක fix නෙවෙයි. කියන්නේ working set එක කොයි වෙලාවකවත් fix වෙන්නේ නැහැ. ඒක dynamic එකක්. ඒ කියන්නේ දැන් අපේ working process එක run වෙන විදිහත් එක්ක අපේ working set එක 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 වෙලාවට එක එක විදිහ වෙන්න පුළුවන්. ඒ කියන්නේ හැමදාම එකම විදිහේ working set එකක් නෙවෙයි අපිට ඕනේ. උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමු working set එක කියලා කියන්නේ කාට අර කුක් කෙනෙක්ට උයන්න ඕන වෙන බඩු ටික. එතකොට එයාට දැන් එක කෑමක් හදන්න ඕන වෙන කියන්නේ දේවල් ටික නෙවෙයි වෙනත් කෑමක් හදනකොට ඕන වෙන්නේ. එතකොට ඒක අර අපි ඕන වෙන දේවල් ටික එයාගේ මේස උඩින් තියාගෙන තියෙනවා කියලා හිතන්නකො මොකක් හරි කෑමක් හදන්න. ඒතර ඊළඟ කෑම එක හදන්න ගනකොට එයාට ඒ බඩු ටික විනාශ කරන්න වෙනවා. අන්න ඒ වගේ තමයි working set එක කියන එකත් එක එක වෙලාවට එයාලට ඕන වෙන එක එක program. ඒ කියන්නේ මොකක් හරි process එකක් ක්‍රියාත්මක කරනකොට එක එක වෙලාවට ඕන වෙන එක එක pages. අන්න එතකොට අත්‍යවශ්‍ය වෙන page ටික වෙනම RAM එකේ ගබඩා කරලා තියාගන්න. ඒක එතකොට working set එක කෙනෙක් කොයි වෙලාවකවත් fix වෙන්නේ නැහැ. හැම වෙලාවෙම dynamic එකක්. එතකොට process එකට අවශ්‍ය වෙන page ගාන වැඩි වෙනකොට working set එක වැඩි වෙනවා. process එකට අත්‍යවශ්‍ය වෙන page ගාන අඩු වෙනකොට working set එක පොඩි වෙනවා. එතකොට working set එක කියන එක හැම වෙලාවෙම වෙනස් වෙන එකක්. working set එක dynamic fix නෙවෙයි. ඊළඟට මේකේ තව තියෙනවා මේකේ ඊට පස්සේ working set එක පාවිච්චි කරන්නේ ඇයි? working set එක පාවිච්චි කරාම අපිට memory එක කාර්යක්ෂමව කළමනාකරණය කරන්න පුළුවන්. ඒ කියන්නේ memory එක අපිට manage කරන්න ලේසි වෙනවා. working set එක පාවිච්චි කළාම. ඒ කියන්නේ අපිට අත්‍යවශ්‍ය වෙන ටික RAM එකේ තියෙනවා. ඒතර memory එක manage කරන්න ලේසි. ඊළඟට process එකට අත්‍යවශ්‍යම දේවල් ටික RAM එකේම තියාගන්න. working set එකේ තියෙන ප්‍රයෝජන. එතකොට slow වෙන්නේ නැහැ අපේ process එක. ඊළඟට thrashing. ඒ කියන්නේ page fault වැඩි වුණොත් එහෙම අපිට නිතර නිතර අපේ RAM එක සහ disk එක අතර අර page මාරු කරන්න වෙනවනේ. ඒ කියන්නේ RAM එකට දැන් අපිට නිතරම අවශ්‍ය වෙන එකක් RAM එකේ නැතුව ඒක hard disk එකේ තියෙනවා නම් ඒක අපිට ගන්න අතන RAM එකේ තියෙන එකක් අයින් හිස් එකට ආයෙ මාරු කරන්න. ඒ කියන්නේ RAM එකයි disk එකයි අතර page මාරු කිරීම වැඩි වෙනවා. ඒකට තමයි කියන්නේ thrashing කියලා. ඒක වළක්ව ගන්න පුළුවන් අපිට working set එකක් තියෙනවා නම්. ඊළඟට working set එකේ තියෙන key characteristic මොනවද? working set එකේ තියෙන key characteristic active memory එකක් තියෙනවා. කියන්නේ working set එක කියලා කියන්නේ අපි කියවනේ අපිට නිතරම ඕන වෙන page ටික RAM එකේ තියාගන්නවයි කියලා. එතකොට active memory එකක් තියාගන්න. කියන්නේ දැනට අපිට අත්‍යවශ්‍ය වෙන page ටික RAM එකේ තියෙනවා. එතකොට active memory එකක් තියෙනවා. dynamic size. අර මං කලින් කිව්වා වගේ කොයි වෙලාවකවත් working set එක fix වෙන්නේ නැහැ. ඒක dynamic. ඒ කියන්නේ working set එක විශාල වෙන්න එක වැඩි වෙන්නත් working set එක වැඩි වෙන්නත් පුළුවන්. working set එක අඩු වෙන්න අපේ working මේ process එකේ ප්‍රමාණය වැඩි වෙනකොට working set එක වැඩි වෙනවා. process එකේ ප්‍රමාණය අඩු වෙනකොට working set එකේ ප්‍රමාණය අඩු වෙනවා. සරලවම කියනවා නම් application එකක් වැඩිපුරම කියන්නේ application එකක් නිතරම තමන් memory එක පාවිච්චි කරනවා නම් working set එක වැඩි වෙනවා. එතකොට process එක අඩු වුණොත් working set එක අඩු වෙනවා.
ඊළඟට ලෝකැලිටි ප්‍රින්සිපල්. ඒ කියන්නේ වර්කින් සෙට් එක හැම වෙලාවෙම ඩිපෙන්ඩ් වෙන්නේ ලෝකැලිටි ප්‍රින්සිපල් එකක් එක්ක. ලෝකැලිටි ප්‍රින්සිපල් එකක් එක්ක. එතකොට දැන් මොකක් හරි ප්‍රොසෙස් එකක් ඉතා පොඩි කාලයක් ඇතුලේ පේජ් කිහිපයකට ආයෙ මාරු කරනවා. එතකොට ඔපරේටින් සිස්ටම් එකකින් ඒ පේජ් එක RAM එකේ තියාගන්න. නිතරම පේජ් එක මාරු වෙනවා නම් මෙමරි එකටයි හાર્ඩ් ඩිස්ක් එකටයි RAM එකටයි ඒ පේජ් එක අපි ඔපරේටින් සිස්ටම් එකෙන් RAM එකේම තියාගන්න. අන්න ඒකට තමයි වර්කින් සෙට් එක ලෝකැලිටි ප්‍රින්සිපල් එක මත ඩිපෙන්ඩ් වෙනවා කියලා කියන්නේ. ඒකෙන් page faults අඩු වෙනවා. page fault කියලා කිව්වේ මම කලින් කිව්ව මතක ඇති. page fault එක කියලා කියන්නේ අපිට ඕනි page එක අපේ RAM එකේ නැති වෙන එකට තමයි කියන්නේ page fault කියලා. ඒකට page fault අඩු වෙනවා අපි working set එක RAM එකේ තියාගන්න එකේ. program එක slow වෙන්නේ නැහැ. working set මේ local principle එක අනුගමනය කළාම එතකොට සරලව මතක තියාගන්නව නම් working set එක active memory එකක් තියෙනවා. ඒ කියන්නේ අපිට නිතර අවශ්‍ය මේ page ටික RAM එකේ තියාගන්නවා. එතකොට working set එකට තියෙන්නේ dynamic size එකක්. ඒ කියන්නේ working set එකේ ප්‍රමාණය අපේ අවශ්‍යතාවය අනුව අඩු වෙන්නත් පුළුවන්, වැඩි වෙන්නත් පුළුවන්. ඊළඟට working set එක හැම වෙලාවෙම locality principle එකත් එක්ක depend වෙනවා. ඒ කියන්නේ program එක පොඩි කාලයක් ඇතුලේ නිතර page හුවමාරු කරනවා නම් ඒ page එක අපි RAM එක ඇතුලේම තියාගන්නවා. තව තියෙනවා ඊළඟට prevent thrashing. thrashing කියලා කිව්වේ මම කලින් කිව්වා thrashing කියලා කියන්නේ thrashing. ඊළඟට prevent thrashing. thrashing එක එතකොට thrashing එකේදී කරන්නේ කලින් කතා කරා thrashing කියලා කිව්වේ අර නිතර page මාරු කරනකොට ඒ කියන්නේ RAM එකයි disk එකයි අතර page මාරු කරන එක කරන එකට තමයි thrashing කියලා කිව්වේ. එතකොට working set එකේදී thrashing එක prevent කරනවා. ඊළඟට not total memory. ඒ කියන්නේ දැන් අතන prevent thrashing කියලා කිව්වේ නිතර page මාරු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට page fault එක අඩු වෙනවා. thrashing කියලා කියන්නේ එතකොට මොකද්ද? මේක මතක තියාගන්න ඕන පොයින්ට් එකක් වෙයි. page නිතර මාරු කරන හින්දා system එක slow වෙන එක තමයි thrashing කියලා කියන්නේ. එතකොට thrashing prevent කරගන්න පුළුවන් අපිට working set එකකින්. not total memory ඒ කියන්නේ අපිට working set එකක් තියෙනවා නම් සම්පූර්ණ memory එකම ආරවුස්සන්න ඕනේ නැහැ. අපිට අත්‍යවශ්‍ය වෙන ටික අපි RAM එකේ ස්ටෝර් කරලා තියාගෙන තියෙනවා. ඊළඟට an analog of working set in memory. මේක කියන්නේ think of a chef and their workplace. working set එකක් අපි උදාහරණයක් විදිහට ගන්නවා chef කෙනෙක්ට. එතකොට chef කෙනෙක්ට ඕනි වෙන working set එක කියලා කියන්නේ දැන් chef chefට උයන්න ඕන වෙන කුළුබඩු ටික ළඟට පිහිය ඊට පස්සේ කටින් බෝඩ් එක ඒ වගේ ඔක්කොම ටික එක තැනක තියාගන්න. අන්න ඒක තමයි එතකොට chefගේ working set එක වෙන්නේ. එතකොට chefගේ RAM එක virtual memory එක වෙන්නේ. කියන්නේ අර බඩු ටික ඔක්කොම ගබඩා කරලා තියෙන තැන තමයි RAM එක නෙවෙයි memory එක වෙන්නේ. අර අපිට ඕනම දෙයක් උයන්න ගත්තාම ඕන වෙන හැමදේම ගබඩා කරලා තියෙන එක තමයි pantry එක. ඒක තමයි එතකොට memory එක වෙන්නේ. හැබැයි දැන් chefට මොකක් හරි කෑමක් හදන්න ගත්තම අවශ්‍ය වෙන බඩු ටික විතරක් එක තැනකට ගන්නවා නම් ඒ කියන්නේ කවුන්ටර් වැඩ කරන මේසෙට ගන්නවා නම් අන්න ඒක තමයි RAM එක වෙන්නේ. මේකේ කියන විදිහට. එතකොට working set එක නිතර වෙනස් වෙනවා කියලා කියන්නේ අන්න ඒකයි. එතකොට working set එක කියලා කියන්නේ හැම වෙලාවෙම dynamic කොයි වෙලාවකවත් fix වෙන්නේ නැහැ. ඒක අපි අපේ process එක අනුව වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්.